මේ මොනවද ගම් අතුරු ආපදාවට ලක් වුණ දේවල්ද? ඇත්තටම මේවා මේ විදිහට ගොඩ ගහලා කොන් කරලා තිබ්බට මේ පුංචි කැට වලින් කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකකට කරන මහඟු සේවය මෙතකයි කියලා ඔබ දන්නවද? මේ තියෙන්නේ කවරින් ස්ලැබ්ස් නැත්නම් උර්දු භාෂාවෙන් කියනවා නම් කවරින් කැට කියලා. ඇයි මේවා දාන්නේ? මේවා අවශ්‍ය වෙන්නේ ඇත්තටම කියනවා නම් මේවා ඕන වෙන ප්‍රධාන හේතු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි මේවා දැම්මම මේන්ටේන් වෙන හිඩසෙන් තමයි ඇග්‍රිගේට් නැත්නම් තුන්කාලේ ගල් එහෙම ඇතුළට යන්නේ සටරි මාස්සේ කොන්ක්‍රීට් එක. ඒක එකක්. අනික කොන්ක්‍රීට් එකේ කම්බි පෑදිලා තිබ්බොත් එහෙම ඒවා මලකඩ කනවනේ. එතකොට මේකෙන් තමයි ඒ කවර් එක මේන්ටේන් වෙන්නේ. ඉතින් එතකොට ඒවා මලකඩ කෑවම කම්බි ශක්තිය නැති වෙලා කොලම් එක බීම් එක ස්ලැබ් එක කොලැප්ස් වෙනවා. ඉතින් අනිත් හේතුව තමයි ෆයර් රෙසිස්ටන්ස් එක. හදිස්සියේ ගින්නක් ගත්තොත් එහෙම ඉක්මනට කම්බි ඇවිල්ලා මෙල්ට් වෙනවා. උණු වෙනවා අපේ හදවත වගේ. ඉතින් BS 8110 එකේ තියෙනවා මේ විදිහට පැය භාගයක් පැයකමාරක් වගේ ඒ ගින්දරෙන් ආරක්ෂා වෙන්න තියෙන කවරින් කැටවල සයිස් එක. ඒක වෙනම කතාවක්. හරිද? ඉතින් මේකට ගින්දර වලට දරාගෙන ඉන්න පුළුවන් වෙන්න දාන්න ඕනේ මේ කවරින් සයිස් එක. හරිද? ඒක ගැන හිතන්නත් එපා. මම නිකන් දැනගන්න කියන. අනිත් එක තමයි මේ කොන්ක්‍රීට් එක දාන සර්ෆේස් එක කවුරු හරි හූරනවා නම් ඒ කියන්නේ ඒක මත නිකන් ඔය කියන්නේ ඒක දරුණු අවස්ථාවක්. ඒ කියන්නේ ඒක මතින් යකඩ ආමට් කාර් වල එතන යකඩ වීල්ස් යනවා නම් එහෙම අන්න එහෙම වුණොත් ඒක දරුණු අවස්ථාවක්. අන්න ඒකට මතු පිට පළුදු වෙන එක වළක්වන්නත් මෙන්න මේක දාන කේස් එකක් තියෙනවා. ඉතින් එතකොට මේකේ තියෙනවා එක එක කොන්ක්‍රීට් උනත් එක එක විදිහව තියෙනවනේ මිනිස්සුත් එක එක වගේනේ අපේ ඇඟිලි භාව වගේනේ. ඉතින් එතකොට සාමාන්‍ය ගෙදරක ඇතුලේ තියෙන ස්ලැබ් එකක් විතර එන ෆුල් ආතල් එකේ කම්ෆර්ටබල් විදිහට ඉන්නවා. එතකොට රූෆ් ટોප් එකකට තියෙන සාමාන්‍ය වහිනවා නම් එතකොට අම්බාන්ට වහින රූෆ් ટોප් එකක්. හරිද? ඊට පස්සේ මුහුදක් ළඟ මුහුදු හුලං වදිනකොට එතකොට මුහුදක් ඇතුලේ හදනකොට අන්න ඒ වගේ එක එක වර්ග තියෙනවා. අපි මුහුදක හදන එකක් ගැන කතා නොකරමු. සාමාන්‍යයෙන් අපි ගොඩබිම හදන බිල්ඩින් එකක් කතා කරගෙන හිටියොත් සරලව අපි පොළවෙන් උඩ මිලි 25ක් 30ක් අතර කවරින් එක අපි තියෙනවා. එතකොට පොළවෙන් යට සාමාන්‍යයෙන් මිලි 50ක් වගේ තියෙනවා. මොකද පසේ තෙතමනේ හින්දා තනිකර ඒ කියන්නේ කම්බි නිරාවරණය වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ තාරුගේ සිද්ධියක මේ වගේ දෙයක් දැම්මෙත් පොඩ්ඩක් නිකන් දැනගන්නත් එක්ක අර අන්තිමට කිව්වට ඒක ඔළුව තියාගත්තා නම් ඇති. ටටා බයි.